කරන ක්‍රියා සහ කරමින් සිටින ක්‍රියා. මේ නිතරම අපිට භාවිතා කිරීමට අවශ්‍ය වන එවැගේම නිතරම භාවිතා වන ඉතාම වැදගත් වාක්‍ය රටා දෙකක් බොහෝ විට ආධුනිකයන් අතින් මේ අවස්ථාව වරදින්න පුළුවන්. විශේෂයෙන්ම කරන ක්‍රියාවක් කරමින් ඉන්න ක්‍රියාවක් කියන වාක්‍ය රටාවෙන් කියවෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම කරමින් ඉන්න ක්‍රියාවක් කරන ක්‍රියාවක් කියන වාක්‍ය රටාවෙන් කියවෙන අවස්ථා තිබෙනවා. අපි මුලින්ම මේ දෙකේ වෙනස පැහැදිලි කරගෙන ඉමු. දැන් අපි කරන ක්‍රියා කියන්නේ simple present tense වලින්. ඒක තමයි වාක්‍ය රටාව simple present tense. simple present tense වලින් තමයි අපි කරන ක්‍රියා කතා කරන්නේ. එතකොට simple present tense වාක්‍ය රටාව කොහොමද ව්‍යාකරණානුකූලව නිර්මාණය වෙන්නේ කියන එක අපි ඉස්සෙල්ලා බලමු. simple present tense වාක්‍ය රටාව නිර්මාණය වීමේදී ඔයා පටන් ගන්න ඕනේ මේකේ තියෙනවා active passive වාක්‍ය රටා දෙකක්. දෙකම අපි මෙතන සාකච්ඡා කරමු. active කොහොමද හැදෙන්නේ passive කොහොමද හැදෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් එදිනෙදා කරන ක්‍රියා සහ පුරුදු තමයි අපි simple present tense වලින් කතා කරන්නේ. සාමාන්‍යයෙන් එදිනෙදා කරන ක්‍රියා සහ පුරුදු. මොනවද ඔබ සාමාන්‍යයෙන් එදිනෙදා කරන දේවල්? ඔබ උදේ අවදි වෙන එක. ඒතර ඔබ කියනවා මම හැමදාම උදේ 5ට අවදි වෙනවා. මම 5ට නැගිටිනවා. මම හැමදාම පාසල් යනවා. මම හැමදාම උදේට තේ එකක් බොනවා. හැමදාම කරන දේවල්. ඒ වගේම කලාතුරකින් කරන දේවල්. මම ඉඳලා හිටලා චිත්‍රපටියක් බලනවා. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් කරන දේවල්. මම සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් බලනවා. මම සාමාන්‍යයෙන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔයාගේ හොබීස්. මෙන්න මේ වගේ ජෙනරල් ඇක්ෂන්ස්. ඔයා ඉඳලා හිටලා සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට කරන දේවල් තමයි අපි simple present tense වලින් කියන්නේ. මීට අමතරව තව සුවිශේෂී අවස්ථා කීපයක් තිබෙනවා simple present tense වලින් අපි කතා කරන. අපි ඒක පසකින් තියලා අපි තාම සරලව බලමු. අපිට වැඩියෙන්ම මේක අවශ්‍ය වෙන අවස්ථාව සාකච්ඡා කරමු. අපි present continuous එකත් එක්ක මේක කොහොමද සංසන්දනය වෙන්නේ කියන එක. හරි. අපි ඉස්සෙල්ලම බලමු කොහොමද වාක්‍ය හැදෙන්නේ කියලා. ඒතර ඔයාලට පටන් ගන්න පුළුවන් වාක්‍ය subject එකකින්. subject එකක් කියන්නේ ක්‍රියාව කරන කෙනෙක්ගෙන් වාක්‍ය පටන් ගන්න පුළුවන්. උදේම අවදි වෙනවා නම් කවුද උදේම අවදි වෙන්නේ? මමද, ඔබද, ඔහුද, ඇයද, මගේ යාළුවෝද අවදි වෙන කෙනාගෙන් පටන් ගන්න පුළුවන්. අපි ඒකට subject කියලා කියනවා. එහෙම නැත්නම් වාට object එකකින් මේ වාක්‍ය පටන් ගන්නත් පුළුවන්. අර අපි කරන ක්‍රියාවට භාජනය වෙන දේ. කරන ක්‍රියාවට භාජනය වෙන දෙයකින් වාක්‍ය පටන් ගන්නත් පුළුවන්. දෙකම අපි එකවර සාකච්ඡා කරගෙන යනවා. right. දැන් අපි මේ දෙක බලමු. අපි එකවර දෙකම සාකච්ඡා කරගෙන යනවා. එතකොට අපිට පහසුයි අවබෝධ කරගන්න. හරි. කරන ක්‍රියාව කරන කෙනෙක්ගෙන් පටන් ගන්න. උදාහරණයක් විදිහට උදේම නැගිටින්නේ මගේ තාත්තා නම් මම එහෙනම් වාක්‍ය හදන්නේ my father කියලා තමයි වාක්‍ය පටන් ගන්න. my father අවදි වෙනවා wakes up. අවදි වෙනවා wakes up at 5 a.m. daily. මෙන්න මෙහෙම අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මෙතෙන්දි මෙන්න මේ ක්‍රියාපදයේ ස්වරූපය ඊටාම වැදගත්. මේ ක්‍රියාපදය ඔබ හරියට නිර්මාණය කරන්න ඕන wakes up. wakes up. අපි මේකට කියනවා ක්‍රියාපදයේ present singular form එක කියලා. go goes, open opens, write writes, drink drinks, eat eats, work works, right? ride rides ආදී ලෙස ක්‍රියාපදයේ S ස්වරූපය. දැන් මෙතන විශේෂ අවස්ථාවක්. මොකද මේක සිංහලයෙන් අපි කතා කරනකොට අපිට මේ ක්‍රියාපදයේ වෙනසක් දැනෙන්නේ නැහැ. මම යනවා, ඔහු යනවා, ඇය යනවා, අපි යනවා, මම නැගිටිනවා, ඔහු නැගිටිනවා, ඇය නැගිටිනවා. අපි එකම ක්‍රියාපදේනේ කියන්නේ. ඒ නිසා සිංහල භාෂාවට හුරු වෙච්ච කෙනෙක් ඉංග්‍රීසි භාෂාවට යනකොට මෙන්න මේ S අකුර කියවෙන්නේ නැහැ. දැන් ඔබ go කියන ක්‍රියාපදේ දැනගෙන හිටියත් ඔබ I go, we go, you go, they go, teachers go කියන ගමන් he go කියලා ඔබට කියවෙනවා. ඒක හොඳට මතක තියාගෙන ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඔබ අර භාෂාව හොඳින් සවන් දීලා ඔබේ මොළයට මේක ඉතා හොඳින් කාවැදිලා තිබෙනවා නම් හැරෙන්නට ඔබට he go කියලා කියවෙන්න පුළුවන්. so නිසා he goes, right? My father wakes up. I wake up. My father wakes up. You wake up.
your mother wakes up. They wake up. Their teacher එකෙනෙක් wakes up. Their teacher wakes up at 4 a.m. every day. Right. හොඳට මතක තියාගන්න. මෙතෙන්දී අපි මේ ක්‍රියාපදය සබ්ජෙක්ට් එකට ගැලපෙන පරිදි තියන්න ඕන. එතෙන්දී මේ නීතිය ඊටාම සරලයි. ඒ රූල් එක මම මෙතන පැහැදිලි කරොත් ඔයා I we you they හරිද? I we you they ඇතුළු බහුවචන සමග I we you they විතරක් නෙවෙයි වෙන ඕනම බහුවචනයක් සමග ඔයා කියන්නේ verb එකේ infinitive එක. පළමු ස්වරූපය. I go, we go, you go, they go. හරිද? හැබැයි singular එකක් ගත්තොත් ඔයා අපි හිතමු it, she, he, කගේ හරි නමක් කමල්, right, මේගොල්ලත් එක්ක ඔයා use කරන්න ඕනේ verb එකේ දෙවෙනි එක කියන මම අදහස් කරන්නේ present singular form එක. ඒ කියන්නේ go කියන ක්‍රියාපදය ගත්තොත් I go හැබැයි it goes. We go හැබැයි she goes. Right, අපි ඉස්සරහින් එක සටහන් කරගමු. Right, මොකද්ද මෙතන go. Right, but මෙතන මතක තියාගන්න goes. මෙන්න මේ ක්‍රියාපදය S ස්වරූපය විය යුතුයි. S එකතු වෙන ක්‍රියාපදයේ infinitive එක නෙවෙයි present singular form එක කියලා අපි කියනවා මේ ක්‍රියාපදයේ ස්වරූපයට. ඒක වචනත් එක්ක goes වෙන්න ඕනේ. එහෙනම් my father singular එකක් wakes up. My father wakes up at 5 a.m. daily. හරිද? ඔන්න simple present tense අපි මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා කරන ක්‍රියා සහ පුරුදු ගැන කතා කරන්න මේ වාක්‍ය රටාව. ඊට අමතරව තවත් විශේෂ භාවිතයන් කීපයක් තිබෙනවා. අපි ඉදිරි වැඩසටහනකදී ඒ ටික වෙනම සාකච්ඡා කරමු. simple present tense වල සුවිශේෂී භාවිතයන්. මේ මම සාකච්ඡා කරන්නේ simple present tense වල සාමාන්‍ය සරල භාවිතය. මේක තමයි අපිට පටලැවෙන අවස්ථාව. අපි පටලැවෙන අවස්ථාව ලියා ගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ විශේෂ අවස්ථාවලට යන්න. Right, my father wakes up. හොඳට මතක තියාගන්න my father කිව්වොත් ඒක වචනයක්. එතකොට wakes up. My father goes. My father reads. My father drinks a cup of tea every day in the morning. My father rides bicycle. My father drives his car to the office every day. Right, අර S කියවෙන්න ඕන ඒක වචනයක් එක්ක. ඒක හුරු වෙන්න ඕන, ඒක ප්‍රැක්ටිස් කරන්න, ඒක වර්ධින්න පුළුවන් අපිට. Right, drives, works, rides, drinks. Right, මේක ඉතින් හොඳින් මතක තියාගන්න. ඊට පස්සේ plural එකක් ආවොත් ඒ කියන්නේ I we you they ඇතුළු බහුවචනයක් නම් ඔයා ඒක go, ride, run, eat ලෙස කියන්න ඕන. සාමාන්‍යයෙන් එදිනෙදා කරන දේවල්. ඊට පස්සේ මේක passive වාක්‍යයක්. ඒ කියන්නේ ඔයාට simple present tense subject එකෙන් පටන් ගන්නත් පුළුවන්, object එකෙන් පටන් ගන්නත් පුළුවන්. මොකද object එක කියන්නේ? object එක කියන්නේ ක්‍රියාවට භාජනය වෙන දෙය. අපි හිතමු හැමදාම උදේ 8ට ගේට්ටුව වහනවා. හැමදාම උදේ 8ට ගේට්ටුව වහනවා. දැන් ඔයාට කියන්න අවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. මේ අපේ පාසලේ ගේට්ටුව හැමදාම උදේ 8ට වහනවා. 8න් පස්සේ ඔයාට යන්න බෑ. හැමදාම උදේ 8ට වහනවා. ඒතර දැන් අපේ පාසලේ ගේට්ටුව හැමදාම උදේ 8ට වහනවා කියන ප්‍රකාශයේදී වහන කෙනා ගැන ඔයා සාකච්ඡා කරන්නේ නැහැ. ඔයාගේ ප්‍රකාශය තුල වහන කෙනා නැහැ. ඔයා සිංහලෙන් කියන වාක්‍ය තුල වහන කෙනා නැහැ. ඔයා කියන්නේ 8ට ගේට්ටුව වහනවා. right, එහෙනම් object එකෙන් තමයි යන්න එතනවා වාක්‍ය පටන් ගන්න. අපි එතකොට gate කියන එකෙන් වාක්‍ය පටන් ගන්න ඕනේ. ඒකට මම වාක්‍යයේ ආකෘතිය කිව්වොත් object එකට ඔයා එකතු කරනවා be verb එකක්. මෙතන ඊටාම වැදගත්. simple present passive එකේ object එකට එකතු කරනවා be verb එකක්. ඒතර ඒ be verb එක බවට පත් වෙන්නේ am, is, ho, are. am the is the are the කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ object එක මොකද්ද කියන එක මත. ක්‍රියාවට භාජනය වෙන දේ මොකද්ද කියන එක මත. අපි හිතමු උදාහරණයක් විතර හැමදාම උදේට මට තේ එකක් ලැබෙනවා. හැමදාම උදේ 5ට අවදි වෙනකොට මට තේ එකක් ලැබෙනවා. මට තේ එකක් දෙනවා. දෙන කෙනා මම සඳහන් කරන්නේ කවුද දන්නේ? obvious, පැහැදිලි කෙනෙක්. හරිද? දෙන කෙනා අපි සඳහන් කරන්නේ හැමදාම උදේ 5ට මට තේ එකක් ලැබෙනවා. right, එහෙනම් ලැබෙන්නේ කාටද තේ එක? මට. අන්න ඔයා I කියන පදයෙන් පටන් ගත්තොත් මේක passive වාක්‍යයක්. ඒ කියන්නේ ක්‍රියාවට භාජනය වෙන දෙන්නේ දැන් I.
මම නෙවෙයි තේ ඒක දෙන්නේ මටයි තේ ඒක ලැබෙන්නේ. එහෙනම් I am. so ඔයා මේක පටන් ගන්න ඕනේ. ඊට පස්සේ මේ be verb එකෙන් පසුව ඔයා මෙතෙන් එකතු කරන්න ඕනේ ක්‍රියාපදයක past participle එක. මේක තාම වැදගත්. ක්‍රියාපදයක past participle එක ඔබ මෙන්න මෙතෙන්ට එකතු කරගන්න ඕනේ. ක්‍රියාපදයක past participle එක. එතකොට දෙනවා කියන ක්‍රියාව ගත්තොත් එහෙම මට දෙනවා I am given. I am given a tea තේ එකක් at 5 a.m. every day. Every day. I am given a tea at 5 a.m. every day. හැමදාම උදේ 5ට මට තේ එකක් දෙනවා. දෙන කෙනා සඳහන් වෙන්නේ නැහැ. right එහෙනම් ඔන්න හොඳින් මතක තියාගන්න සාමාන්‍යයෙන් එදිනෙදා කරන ක්‍රියා සහ පුරුදු දෙවිධයකට හදන්න පුළුවන් එකක් තමයි subject එකෙන් පටන්ගෙන ඒකට ක්‍රියාපදේ 1 ඒ කියන්නේ go කියන අවස්ථාව හෝ ක්‍රියාපදේ 2 සමග වාක්‍යයේ ඉතිරිය සම්බන්ධ වන අවස්ථාව මේක රතු පාටින් highlight කරලා පෙන්නන්නම් මෙතන right මෙන්න active වාක්‍ය රටාව ඊට පස්සේ මේක object එකකින් පටන්ගෙන am is සමග ක්‍රියාපදේ 5 සම්බන්ධ වන අවස්ථාව ඉතිරි අවස්ථා දෙක එතකොට simple present වාක්‍යයක් අපිට active සහ passive කියන වාක්‍ය රටා දෙකෙන්ම සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ඔයා වාක්‍ය ටිකක් හදලා බලන්න. දැන් මම කිව්වොත් එහෙම මේ I am මෙන්න මේ වාක්‍ය අපි බලමු මේක. I am given a tea at 5 a.m. every day මේ passive වාක්‍යයක්. My father wakes up at 5 a.m. daily active වාක්‍යයක්. මොකද active කියන්නේ ක්‍රියාව කරන කෙනත් එක්ක ඔයා වාක්‍ය හදන නිසා. ඔයා ක්‍රියාව කරන කෙනත් එක්ක වාක්‍ය හදන නිසා අපි active කියනවා. ඔයා ක්‍රියාවට භාජනය වෙන කෙනත් එක්ක වාක්‍ය හදනකොට passive කියනවා. දෙකම simple present. හැබැයි passive වලදී ඔයා මෙන්න මේ am is are එක තමයි වාක්‍ය හදන්නේ. active වලදී ඔයා වාක්‍ය හදන්නේ කෙලින්ම කරන කෙනාට ක්‍රියාපදය සම්බන්ධ කිරීමෙන්. wakes. පැහැදිලිද? හරි අපි යමු එහෙනම් present continuous වලට. present continuous දැන් කරමින් සිටින ක්‍රියා සහ අනාගත සැලසුම්. right. ඉස්සෙල්ලා බලමු කොහොමද වාක්‍ය හැදෙන්නේ කියලා. දැන් මේ වාක්‍ය හැදෙනකොට subject එකෙන් පටන් ගන්නවා. subject එකෙන් පටන් ගන්නේ කරන කෙනා ඉන්න නිසා. කරන කෙනා ඉන්නවා නම් අනාගතේ දැන් කරමින් සිටින ක්‍රියාව හෝ මේ අනාගතේ සැලසුම් කරන ලද ක්‍රියාව කරන කෙනා ඉන්නවා නම් ඔයා subject එකෙන් පටන් ගන්නවා. ඒකට එකතු කරන්න ඕන ඔයා දැන් am is are. දැන් මෙතන ඔන්න පටලවා ගැනීමේ අංක 1. දැන් මේ am is are අර passive හදපු am is are නෙවෙයි. මේක උපකාරක ක්‍රියාපදයේ විදිහට යෙදෙන අවස්ථාවක්. නමුත් දැන් මෙතන am is are ගන්න අපි මේ present continuous වාක්‍ය හදන්න. අපි ඉස්සෙල්ලා simple present වල am is are පාවිච්චි කරේ passive වාක්‍ය හදන්න. present continuous වල අපි am is are පාවිච්චි කරන්නේ active වාක්‍ය හදන්න. කරන කෙනා එක්ක. දැන් මෙන්න මෙහෙම මතක තියාගන්න. කරන කෙනා එක්ක හදන වාක්‍ය සහ ක්‍රියාවට භාජනය වෙන දේ එක්ක වාක්‍ය හදන වාක්‍ය. ඒතර ගේට්ටුව වහනවා කිව්වහම වැසීමේ ක්‍රියාවට භාජනය වෙන්නේ ගේට්ටුව. ඒතර ඒකත් එක්ක හදන වාක්‍ය passive. ගේට්ටුව වහන කෙනා ගැන අපි කතා කරොත් එහෙම. අපි හිතමු the gatekeeper, the watcher, the security officer එයා ගේට්ටුව වහනවා කියලා. එහෙනම් ඔයා ඒ ක්‍රියාව කරන කෙනත් එක්ක වාක්‍ය හදනවා. එතකොට active වාක්‍ය. ඒ දෙකම මම දැන් ඉහතින් හදන විදිහ පැහැදිලි කරා. right. දැන් මෙතෙන්දී ඔයා subject එකට am is are එකතු කරලා ක්‍රියාපදය V3 ඒ කියන්නේ ing form එකෙන් තියන්න ඕන. කරමින් ඉන්න අවස්ථාව. ing verb එක. අපි කියනවා ඒකට present participle form of the verb. verb එකේ present participle form එක. ing verb එක කිව්වම අපි කවුරුත් දන්න මේක මේ ක්‍රියා ස්වරූපය අපිට හුරුයි. මොකද අපි දුවමින්, නටමින්, කමින්, ගයමින්, කියවමින්, ඇවිදිමින් කියලා කියන නිසා මේක අපිට හුරුයි. ඒ නිසා මේ present continuous හෙවත් ing form එක තමයි present continuous වාක්‍යයක භාවිතා කරන්නේ. right. අපි බලමු මොනවද අපි මේ අවස්ථාවේ කියන්නේ. දැන් මම මේ වෙලාවේ උගන්වමින් ඉන්නවා. I am teaching. ඒතර මේ am දාපු ගමන් මේ ඉස්සරහා යොදන ක්‍රියාපදය ing වලින් කියන්න ඕනේ. I am teaching. right. I am TEA. I am teaching. I am teaching. I am teaching now. Then I am teaching now. I am teaching now. I am teaching English. English now. I'm teaching English now. දැන් මේ වෙලාවේ මම
ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා ඉතාම සරල වාක්‍ය. හරි මේක පැසිව් වලින් කොහොමද හදන්නේ? පැසිව් වලින් හදනකොට ඔයා මුලට ගන්නේ ඔබ්ජෙක්ට් එක. ක්‍රියාවට භාජනය වෙන දේ. I am teaching English now. අපි මේක වෙනත් වර්ණයකින් පෙන්නුවොත් මෙන්න වාක්‍ය මෙන්න වාක්‍ය හැදෙන විදිහ. මම මේක වර්ණ දෙකකින් පෙන්නනවා. වාක්‍ය හැදෙන විදිහ. වාක්‍ය හැදෙන විදිහ. හරිද? පැහැදිලි. වාක්‍ය හැදෙන විදිහ subject am isa ක්‍රියාපදයේ තුන කියන්නේ ing එක. I am teaching English now. Right? am isa හරියට දාන්න I am we you they බහුවචන වලට are it he she ඒක වචන වලට is. ඒක ඉතාල හොඳින් මතක තියාගන්න අවශ්‍ය නම් සටහන් කරගන්න. right? මම මේක මෙතන නැවත පෙන්නුවොත් එහෙම I සමග am right we you they ඇතුළු බහුවචන මොන බහුවචනය කිව්වත් ඔයා ඒකට ගන්න are ඊට පස්සේ ඒක වචන it he she ඒක වචනත් එක්ක අනිවාර්යෙන් ගන්න is. මේ හැම අවස්ථාවකම ඔයා එකතු කරන ඊළඟ ක්‍රියාපදය ing වෙන්න ඕන. එකතු කරන ක්‍රියාපදය ing වෙන්න ඕන. එකතු කරන ක්‍රියාපදය ing වෙන්න ඕන. පැහැදිලිද? right. එතකොට එහෙනම් I am teaching English now. We are working now. She is going to the office now. They are working in the bank now. These days, right? During this period, ඒ වගේ වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ දැන් මේ මොහොතේ කරමින් ඉන්න ක්‍රියා තමයි විශේෂයෙන් අපි මේකේ කියන්නේ. ඒ වගේම මම කිව්වා අනාගත සැලසුම් අපිට මේකෙන් කියන්න පුළුවන් කියලා. ඔයා හෙට කරන්න plan කරගෙන ඉන්න දෙයක්. ඔයාට මේ වාක්‍යයෙන් කියන්න පුළුවන් I am going Colombo tomorrow. I am working tomorrow. මං හෙට වැඩ. I am working tomorrow. simple future tense කියන වාක්‍ය රටාවත් මෙතෙන්දි තිබෙනවා. තාම කෙටියෙන් කිව්වොත් simple future tense පාවිච්චි කරන අපි ෂණිකව අනාගතය පිළිබඳ කතා කිරීමට කවුරු හරි දොරට තට්ටු කරනවා. මම දොර අරින්නම්. එතෙන්දී අපි present continuous ගන්නෙ නෑ. I will open the door. I will open the door. She will come. ඇය ඒවි එන්ට ඉඩ තියෙනවා. right? එයා සැලසුම් කරලා ඉන්නවා නම් එන්න. අපි කියන්නේ she is coming tomorrow. ඇය plan කරලා තියෙනවා නම් හෙට එන්න. She is coming tomorrow කියලා කියනවා. right? present continuous tense. ඊළඟට අපි මේ ඔබ්ජෙක්ට් එකත් එක්ක කොහොමද පැසිව් වාක්‍ය හැදෙන්නේ කියලා බලමු. එතකොට ඔබ්ජෙක්ට් එකත් එක්ක පැසිව් ඒ කියන්නේ ක්‍රියාවට භාජනය වෙන දෙයක් එක්ක ඔයා වාක්‍ය හදනවා නම් ඔයා ක්‍රියාවට භාජනය වෙන දේ මුලට දාලා ඊළඟට ඔයා මෙතෙන්ට එකතු කරන්න ඕනේ අර කලින් වගේ am is are. දැන් තමයි ඔබට පටලැවෙන තැන එන්නේ. පටලැවෙනවා නම් හරි වරදිනවා නම් වරදින තැන තමයි දැන් මේ එන්නේ. ක්‍රියාවට භාජනය වෙන දේ මුලට ගත්තා අරගෙන am is are දැම්මා. මේ හදාන යන්නේ present continuous වාක්‍යෙම තමයි. ඉන් පසුව ඔබ මේකට being එකතු කරන්න ඕන. අපි ලයින් එකක මම මේක පෙන්නුවොත් එහෙම චුට්ටක් උඩා කරලා මේ විදිහට right ඔන්න රතු පාටින් සැලසුම් වෙනවා. හොඳින් බලන්න. ඔබ්ජෙක්ට් එක ක්‍රියාවට භාජනය වෙන දෙය මුලට ගත්තා. ඊට පස්සේ ගැලපෙන පරිදි ක්‍රියාවට භාජනය වෙන්නේ මම නම් am, ඒක වචනයක් නම් is, බහුවචනයක් නම් are දැම්මා. ඊට පස්සේ තව being එකක් එකතු කරන්න ඕන. එකතු කරලා ඔයා ඊළඟට මේකට සම්බන්ධ කරනවා ක්‍රියාපදයක past participle එක. ඒක තමයි වැදගත්. හරි. අපි මෙහෙම හිතමු. මේ මොහොතේ present continuous වාක්‍යයක් ගමු. මේ මොහොතේ තේ එකක් හදමින් පවතිනවා. තේ එක හදන ගමන් කවුරු එනවා අපේ ගෙදරට මට කියන්න ඕනේ මේ තේ එක හදන ගමන් පොඩ්ඩක් ඉන්න. තේ එකක් බීලයන් තේ එක හදන ගමන්. right. තේ එක හදන ගමන් කියලා කියන්න අවශ්‍යයි. right. එහෙනම් අපි කියනවා ඔන්න ක්‍රියාව දැන් අපි කරන කෙනා නෑ. එහෙනම් පටන් ගන්න වෙන්නේ T එකෙන්. T කියන්නේ uncountable singular එකක්. ඒ නිසා අපි is ගන්නවා. T is ඉස්සෙල්ලා පැහැදිලි කර විදිහට being දන්නවා. T is been හදන ගමන් made ගන්නත් පුළුවන්, prepared ගන්නත් පුළුවන්. අපි ගමු made කියන වචනේ. T is been made. අවශ්‍ය නම් වාට now කියන වචනේ දාන්නත් පුළුවන්. right? T is been made. තේ හදන ගමන්. ඒක uncountable noun එකක්. T කියන එක අපි uncountable noun එකක් විදිහට ගන්න. අපිට ඕන countable කරන්න අවශ්‍ය නම් අපි ගමු a cup of tea. A cup of tea. Right?
a cup of tea. A cup of tea is being made. A cup of tea is being made. Right? තේ එකක් හදන ගමන්. තේ එකක් හදන ගමන්. right? මොකද උනේ ක්‍රියාවට භාජනය වෙන දේ මුලට ගත්තා. ක්‍රියාවට භාජනය වෙන මුලට ගත්තා. ටී තේ එක තමයි හැදීමට භාජනය වෙන්නේ. කරන කෙනා නැහැ. ඇයි අපිට පැසිව් ඕන වෙන්නේ? කරන කෙනා නැත්තා. කරන කෙනා ඉන්නවා නම් ඔන්න අපිට ඇක්ටිව් වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. I am teaching. උගන්වන කෙනා ඉන්නවා. එතන තේක හදන කෙනා නැහැ සඳහන් කරන්නේ නැහැ. තේක හදන කෙනා සඳහන් කරන්නේ නැත්නම් ආය යන්න ඕන පැසිව් වාක්‍යයකට. A cup of tea is being made. මේ මොහොතේ කරමින් සිටින ක්‍රියාව. හොඳයි. දැන් මම ඔබට පැහැදිලි කරා simple present සහ present continuous grammatically කොහොමද වාක්‍ය හදන්නේ කියන එක. අපි එහෙනම් ඊළඟට බලමු මේකේ අපිට පට ලැබෙන අවස්ථාව මොකක්ද කියලා. right. මම මෙහෙම මේ ආශ්‍රයෙන් මේක මෙහෙම පැහැදිලි කරන්න. right. දැන් මම ගුරුවරයෙක්. I am a teacher. So as a teacher, what do I do? මම ගුරුවරයෙක් විදිහට මොකද කරන්නේ? සාමාන්‍යයෙන් එදිනෙදා පුරුද්දක් විදිහට මම ගුරුවරයෙක් විදිහට මොකද කරන්නේ? right. මම කරන්නේ I teach English. මම සාමාන්‍යයෙන් එදිනෙදා පුරුද්දක් විදිහට ගුරුවරයෙක් විදිහට මම කරන්නේ English උගන්වන එක. So I can say I teach English. I teach English. So කවුරු ඇහුවොත් එහෙම මගෙන් what do you do? මොනවද ඔයා කරන්නේ? කියන ඒ ප්‍රශ්නේ තේරුම තමයි මම සාමාන්‍යයෙන් එදිනෙදා මොකද කරන්නේ කියන එක. So I say I teach. I teach. right. කවුරු ඇහුවොත් එහෙම දැන් මම මොකද කරන්නේ කියලා මේ දැන් ඔබ කියන්න මේ දැන් මම මොකද මේ කරන්නේ? දැන් මම මොකද්ද මේ කරමින් ඉන්නේ ඇත්තටම? දැන් නිසා කරමින් ඉන්නේ. right. දැන් මම උගන්වමින් ඉන්නවා. I am teaching now. right. දැන් මෙතන මගේ දෙකම එකයි. මම සාමාන්‍යයෙන් මොකද කරන්නේ? I teach English. දැන් මම මොකද්ද කරමින් ඉන්නේ? I am teaching English now. හරි. එතකොට මේක අපි අහන ප්‍රශ්නය තේරුම් අරගෙන අපි කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන නිවැරදිව කියන්න ඕනේ. වෙන උදාහරණයක් ගමු. අපි හිතමු ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. බස් ඩ්‍රයිවර් කෙනෙක්. එයා සාමාන්‍යයෙන් එදිනෙදා මොකද කරන්නේ? බස් ඩ්‍රයිව් කරන එක. right. අපි කියනවා he drives a bus. ඔහු බස් එකක් එලවනවා. ඒක තමයි ඔහුගේ වැඩේ. හැබැයි දැන් මේ වෙලාවේ ඔහු ටීවී බලමින් ඉන්නේ. දැන් ඔහු මොකද කරන්නේ? what is he doing now? දැන් ඔහු මොකද කරන්නේ? එහෙනම් ඔයා දැන් කරන එක කියන්න ඕනේ he is watching television. He drives a bus, but now he is watching television. හැබැයි ඔහු මේ වෙලාවේ බස් එක පදවමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. So අපිට කියන්න පුළුවන් he is a driver, therefore he drives bus, and at the same time now he is also driving a bus. right. එහෙනම් ඉතා හොඳින් මතක තියාගන්න දැන් කරමින් සිටින ක්‍රියා සහ සාමාන්‍යයෙන් එදිනෙදා කරන ක්‍රියා කියන්නේ වැදගත් අවස්ථා දෙකක්. ඒ අවස්ථා දෙකේ කර්තෘකාරක වාක්‍ය, කර්මකාරක වාක්‍ය හැදෙන හැටි සහ සරල භාවිතය ගැන තමයි මේ පැහැදිලි කිරීම කරේ. අපි ඉදිරි වැඩසටහනකින් මේ වාක්‍ය ඉතාම වෙනස් අවස්ථාවල කොහොමද භාවිත වෙන්නේ? විශේෂයෙන්ම අපි ඉංග්‍රීසි වල මතක තබා ගත යුතු කාරණයක් තමයි එක් වාක්‍යයක් විවිධ අර්ථ සඳහා අපි භාවිතා කරනවා. simple present tense භාවිත වෙන අවස්ථා කීපයක් තිබෙනවා. present continuous භාවිත වෙන අවස්ථා කීපයක් තිබෙනවා. මේ සියල්ල අපි ඉගෙන ගත යුතුයි. අපි ඉදිරි වැඩසටහනකින් ඒ පාඩම් නැවත බලමු කොහොමද ඒ අනිත් වාක්‍ය ටික හැදෙන්නේ කියලා.